කොහොමද කට්ටිය? අද අපි දෙන්න යන්නේ ඔගොල්ලෝ හැමෝම යන්න ආස කරන තැනකට. හැමදෑම වගේ විනාඩි 30ක් පරක් වෙලා අපි යන්නේ. කොහෙද ඉතින් මේ මෝඩිට ලෑස්ති වෙන්න කිව්වට පස්සේ 60 පැයක් කො. කමක් නැහැ ඉතින් වෙන කරන්න දෙයක් නැහනේ. අපි ඉතින් යන්න පටන් ගත්තා. ඒ විදිහට පැය දෙකක් විතර ගිහිල්ලා අපි නැවතුණා කන්න. ඊට පස්සේ අපි හේනකඩුව රජමහා විහාරේ ගාවට ආවා. මෙතෙන් යන හැමෝම අනිවාර්යෙන් මෙතන නැවතිලා වැඳලා වතුරක් දාලා තමයි යන්නේ. ඊළඟට අපි ආයිමත් අපේ ගමන යන්න පිටත් වුණා. මේ ඉන්නේ එයා. එයාගේ වැඩේම පිස්සු නටන එක තමයි. ඔන්න අපි ආවා කතරගමට. අපි ආපු ගමන් එයාගේ සුපුරුදු ජවනිකාව කරන්න පටන් ගත්තා. හැම කොල්ලෙක්ම දන්නවනේ ඉතින්. කොහේ හරි එක්කන් යන එකකට පස්සේ ආයි ඒක මතක් කරන විදිය. මම අහලා තිබුණේ කතරගම දේවාලයට ඇතුල් වෙන්න ඕන මේ ගගෙන් ගොඩ වෙලා කියලා. හැබැයි මිනිස්සු ආවේ ඒක අනිත් පැත්ත. මං හිතන්නේ අවුවේ ප්‍රශ්නෙත් එක්ක වෙන්නේ නැති. හැබැයි ඒ වෙලාවේ හිටියට නම් වතුරට පැන්න එක හොඳයි කියලා හිතුණා. මොකද අපි කතරගමට යනකොට වෙලාව 11යි. ඉතින් හිතා ගන්න පුළුවන් සිරප්පු නැතුව ඇවිදිනකොට. දැන් අපි ඉන්නේ දේවාල භූමියේ. ඉස්සරහා ගෙනෙවේ දැන්. හැමතැනම ගස් ඉඳලා. ඇත්තටම දැන් ගොඩක් පිළිවෙලයි කතරගම. කතරගම දේවාලට ආවම අනිවාර්යෙන් පපර එකක් ඇහෙනවම. මේ පපර එකක්. දේවාලේ වැඳලා දෙන්න කිරිවිහෙරට යන්න පිටත් වුණා. අලිය දැක්ක විතරයි මෙයා මාවත් දාලා එතෙන්ට දිව්වේ. මෙයා කැමතිම සදා අලියනේ.
මේ සද්දය අහලා නැති කෙනෙක් මං හිතන විදිහට නෑ. අපිත් ඉතින් මුලින්ම හිටපු කෙනාගේ මල් ටිකක් අරගත්තා. එහෙම දෙන්න ලොකුද? මෙතෙන්ට ආවට පස්සේ හරිම සැහැල්ලුවක් දැනෙන්නේ. මේ තියෙන්නේ තේවානියම්මගේ කෝවිල. ඊට පස්සේ අපි දැන් සෙල්ල කතරගමට යන්න පිටත් වුණා. පොඩි කාලේ නම් මෙතනින් යද්දි ගෙදර මිනිස්සුන්ට අපිව බේරන්න බෑ. දැන් ඉතින් මොනව කරන්නද? අපි ලොකුයිනේ. සෙල්ල කතරගමට ආවට පස්සේ මැණික් ගඟ ගාවට එන්නේ නැති කවුරුත් නැහනේ. අපි දෙන්න දේවාලේ වැඳලා ආයෙ එන්න පිටත්. එන ගමන් කල්තල් ගන්න කරේ නෑ. මේ තියෙන සෙල්ල කතරගම. පොඩි කාලෙන් හිතන් හිටියේ මෙහෙට සෙල්ල කතරගම කියන්නේ සෙල්ලම් බඩු තියෙන එක කියලා.
පස්සේ අපි ගෙදර යමින් ගම වැව ගාව නැවතිලා මහන්සිය බොඩ්ඩක් නිවා ගත්තා. ඊට පස්සේ අපි කරේ දවල්ට කන්න නැවතුන එක. ලංකාවේ මිනිස්සු පින් කරන්න හරි කැමතියි. මේ තින්නේ ඒ වගේ. මම උනත් වීඩියෝ එකක් ගත්තා නම් මට මෙයා ෆුල් සබ් එක දෙනවා. ඔන්න විදියට තමයි මේ කතරගම ගමන ඉවර වුනේ. අපි දෙන්නගේ මේ ගමන ගැන ඔයගොල්ලෝගේ අදහස් කමෙන්ට් එකක් විදියට දාන්න. ඒ වගේම අමතක නොකර මේ channel එක subscribe කරන්න. එහෙනම් අපි මේ වගේම වීඩියෝ එකකින් ආයි හම්බෙමු.